හෙලෝ 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 කවුද? පිත්ත කතා කරන්නේ බත් කෑවද? කවුදනේ? පිත්ත බත් කෑවා. පිත්ත බත් කෑවා. මේ හංසි නේද කතා කරන්නේ? හංසි තමයි. ඔයා කවුද? මම පිත්ත කතා කරන්නේ. පිත්ත බත් කෑවා. ඔයා බත් කෑවද? ඔයා තියන්නේ යන්නේ තියන්න එපානේ. අනේ මේ තමස කවුද කියලා කියනවද? විනාඩි 2මාරයි තප්පර 3 කාලක් හිටියොත් සත්තයි කියනවා. සත්තයි. මොකලද්ද? ඒක කට් කරන්න එපා. ඉතින් මම ඔයා ගැන දන්න කෙනෙක් කතා කරන්නේ. කවුද කියලා කියනවද? දන්න කෙනෙක් නම්. ඔයා හංසි නේද? තමස කවුද කියලා කියනවද? අරිතේ තරහ ගන්නේ. ඔයා ඉස්සර වගේම තරහ ගන්නවා. මට වේදනයි. සකියාන කුණුහරුප කියන්න එපානේ. අපේ ගෙවල් වල අම්මලා ඉන්නවා. කුණුහරුප කියන්න එපා. ඒ අම්මලාට කියනවා හරියට ළමයි හදන්න කියලා. ඉතින් මම එතකොට හරි. පෙත්තෙක් මේම කතා කරන්නද කොහොම කතා කරන්නද? තමස කවුද කියලා කියනවද? මම නම්බර් එක බ්ලොක් කරලා දානවා. මොකද? අනේ මට කවියක් තියෙනවා. මම මේක කිව්වට පස්සේ මම බ්ලොක් කරා. ඔයා කාලයක් බිස්නස් කරා නේද? තාත්තා මේ පොඩ්ඩක් එන්නකෝ. අනේ තාත්තව නම් ගෙන්නන්න එපා. අයියෝ. හෙලෝ. තමස කවුද කියලා කියනකෝ. අනේ තාත්තට නම් දෙන්න එපා නංගි. මට පිරිමේ අපලයි. හෙලෝ. පෙත්තපත් කෑවා. හෙලෝ. තමසලා වගේ ළමයි හදපු අම්මලා පව් ඕයි. පව් ඇත්තටම පව්. ඔයාට වෙයිද පින් කරන්න? අපි වෙනුවෙන්. අනේ ඉතින් වාසි කලබල වෙනවනේ. මොන්නම් කියන්නේ තරහ ගන්න එපා. වයසට යනවා. හිටින්න පොඩ්ඩක් හිටින්නේ. දුවන්නේ ඇයි කියා. පනින්නේ ඉස්සෙදි බලන්නේ. පනින්නේ කොහේ කියා. බත් කාලද? පෙත්තනම් බත් කාලා. ඔයා බත් කාලා. තාත්තාවට පස්සේ බත් කෑවද කියලා වෙන්නන්නම් මං ඈ. තාත්තා බත් මගේ තාත්තගෙන් උත්තරනවා පිත්ත බත් කෑවා ඔයා බත් කෑවද කියලා. නෑ මං තාත්තගෙන් අහන්න. තාත්තා දෙන්නම්කෝ ෆෝන් එකෙන්. ඒතකොට තාත්තා කියත් දන්නේ පිත්ත බත් කෑවා. මේ පිත්ත බත් කෑවද කියලා තාත්තත් ආයි ඊට පස්සේ. ඉතින් අයියාට කියන්න බැරි පිත්තට බත් කෑවා කියලා. අනේ උත්තෝ ෆෝන් එකේ තියෙනවා. ඔහොම කරන්න එපා. එතකොට හිනා යනවා. පිත්ත බත් කාලා ඉන්නේ. ඔයාට අනේ මාව මතක නෑ කියන්නේ ඉතින් වෙන වැඩක් නෑ නේ ඉතින්. මට ඔය එක එක මතක නෑ. අනේ ඉතින් කුණුහරුප කියන්න එපා. අපි අහිංසක අම්මලගේ අහිංසක ළමයිනේ. කුණුහරුප කිව්වම අපිව පාඩම් කරගෙන ගෙවල් වල කියනවා. එතකොට අපිට ගෙවල් වලින් බයිනවා. මේ කෝල් ගන්න එපා තාත්තා ඉන්නවා. මං තියෙනවා. මේ අහන්නකෝ